හොඳයි work visa process එකයි student visa process වාට qualify වෙන්න පුළුවන්. visas වලට apply කරන්න පුළුවන් streams තියෙනවා. ඔය කෙනෙක්ගෙන් අහන්න මගෙන් advice එකක් ගන්න කොහොමද කියන එක. හොඳයි work visa process එකයි student visa process එකයි ගැන අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක්. ඒ අහලා තියෙන්නේ ඉරේෂ අපේ social media එකේ අහලා තියෙන්නේ මේක තමයි ප්‍රශ්නේ. I'm looking for an opportunity to study or work in Australia or New Zealand and would like to inquire about the available options for obtaining a student visa or a work visa. Could you please provide information on the eligibility criteria, application process, and any specific requirements? If possible, could you let me know when you would be able to talk so I could give you a call? I would appreciate the opportunity to discuss this further. Thank you. හොඳයි පරිච්ඡේද තුනක් තියෙනවානේ sentences කීපයක් තියෙනවා. එතකොට පළවෙනි එකේ අහලා තියෙන්නේ work and study visas Australia. දැන් work and study visas වල requirements විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොන ජාතිය work visa එකකටද වාට qualify වෙන්න පුළුවන්. කියන්නේ work visa තියෙනවානේ 482 visa එක සහ ENS permanent visa එක ඉතාමත්ම දාල වශයෙන් ප්‍රධාන visa දෙක කියනවනම් මේ visas වලට apply කරන්න පුළුවන් streams තියෙනවා. දැන් අපි දන්නවා 482 visa එකේ direct entry pathway එකක් තියෙනවා. labor agreement හරහා යන්න පුළුවන්. තවත් උදාහරණයක් දෙනවා නම් ENS ඒ කියන්නේ permanent visa එකට යන්න පුළුවන්. තමාට අවුරුදු 3ක experience තියෙනවා නම් හෝ දෙකක situation එක අනුව direct entry pathway එකෙත් යන්න පුළුවන්. ඒ වගේම transition ඒ කියන්නේ 482 temporary එකෙන් ඉඳලා employee sponsored PR එකට යන transition pathway එකක් තියෙනවා. ඒත් එක්කම labor agreement pathway එකක් තියෙනවානේ. ඉතින් මේ streams වලට අදාළ requirements ඔයාට තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක මේ වගේ කෙටි වීඩියෝ එකකින් social media එකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා එයා අන්තිමට අහන ඉරේෂ අන්තිමට අහන ප්‍රශ්නේ හරි කවුරු හරි ලෝයර් කෙනෙක්ගෙන් හරි ඒජන්ට් කෙනෙක්ගෙන් හරි මම නම් කියන්නේ ඒජන්ට් කෙනෙක් ළඟට යන්න එපා ලෝයර් කෙනෙක්ගෙන්ම අහන්න කියලා. ඒක මගේ පර්සනල් ඔපිනියන් එකක්. ලෝයර් කෙනෙක් වුණත් අවුරුදු 10ක් විතර අඩුම ගානේ 5ක් 10ක් විතර එක්ස්පීරියන්ස් තියෙන ලෝයර් කෙනෙක්ගෙන් අහන්න. මොකද මම ඒජන්ට්ස්ලට යන්න එපා කිව්වේ හුඟක් වෙලාවට ඔවුන්ට ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් පළවෙනි අවුරුද්දේම ලයිසන් ගන්න 70%ක් ලයිසන් ඊළඟ අවුරුද්දේ රිනිව් වෙන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට ලීගල් ඇඩ්වයිස් කරන්න ලෝ ඩිග්‍රී එකක් හෝ ලෝ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. නමුත් යම්කිසි ට්‍රේනින් එකක් ඩිප්ලෝමා එකක වගේ එකක හම්බ වෙන තත්වයක් තියෙනවා. නමුත් මගේ නම් කිසිම පෞද්ගලික විශ්වාසයක් නැහැ හරි ඇඩ්වයිස් එකක් හම්බ වෙයි කියලා. දැන් ඊළඟට අහලා තියෙනවා මේ වල eligibility criteria application process specific requirements ගැන. දැන් මම ඒකට උත්තරේ දුන්නා. මේකට අපිට කෙටියෙන් කියලා ඉවර කරන්න බෑ. දැන් අන්තිම ප්‍රශ්නේ තමයි මගෙන් ඇඩ්වයිස් එකක් ගන්න කොහොමද කියන එක. දැනට අපෙන් මගෙන් ඇඩ්වයිස් එකක් ගන්න තියෙන එකම ක්‍රමය අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ කියන්නේ www.dlegal.com.au වෙබ්සයිට් එකට ගිහින් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්න විතරයි තියෙන්නේ. ෆෝන් කෝල් ලවත් අපොයින්ට්මන්ට් එකක් ගන්න බෑ. ඒත් එක්කම හුඟක් වෙලාවට මම සතියක් දෙකක් හෝ තුනක් in advance book වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට urgent immediate cases matters තියෙන කට්ටිය මන් ළඟට එන්න එපා. මොකද දැනට නෙමෙයි අවුරුදු කීපයක් තිස්සේ මම urgent appointments දෙන්නේ නැහැ existing clients ලගේ අරෙන්න. මොකද අර book වෙලා තියෙන නිසා in advance. නමුත් ඉන්න පුළුවන් නම් ඒ තියෙන දවසට book කරලා ඒ තියෙන වෙලාවට appointment එක කරන්න පුළුවන්. අර automatic email එකක් යනවා අපේ Zoom link එකත් එක්ක. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මට දල වශයෙන් හරි උත්තර දෙන්න පුළුවන් අපේ comment section එකේ comment කරොත්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.